අදගොල එකතු වෙන්නේ Legend of War YouTube channel එකෙන් අරන් යන තවත් එක් වීඩියෝ එකක් එක්කයි. අපි අද මේ වීඩියෝ එකෙන් ප්‍රධානව කතා කරමු රුසියානු සහ යුක්‍රේනය ගැන. රුසියානු සහ යුක්‍රේන යුද්ධය අද වන විට ඇති යටි තත්ත්වය පිළිබඳව කතා කරමු. එතක අපේ Legend of War YouTube channel එක subscribe කරලා වීඩියෝ එක ඉතල බලාගෙන share කරලා මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like එකක් දාගෙන යන්න මතක් කරන්නත් එපා. මේ වන විට රුසියානු සහ යුක්‍රේන යුද්ධයේ තත්ත්වය දරුණු අතර හැරිලා තියෙනවා. රුසියානු සහ යුක්‍රේන යුද්ධයේ ප්‍රධාන ප්‍රහාර දේශපාලන ආතතීන් සහ බලශක්ති අර්බුදය මේ වන විට ප්‍රධානම උත්සන්න වෙමින් පවතිනවා. බහු කලාප හරහා සටන් කිරීමේ තීව්‍රතාවය මේ වන විට වැඩි වෙලා තියෙනවා. යුක්‍රේන යුද්ධයේ අඛණ්ඩවම උත්සන්න වෙමින් පවතින අතර කලාප කිහිපයක දැඩි සටන් සහ සිවිල් වැසියන්ට හානි සිදුවීම විශාල විදිහට වාර්තා වෙලා තියෙනවා. යුක්‍රේනයේ ඊශාන දිග සුමි කලාපයේ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයේ සිවිල් පුද්ගලයන් සිව් දෙනෙකු මිය ගිය බව සඳහන් කරලා තියෙනවා. ගිනිතන දිග සැපුරුසියා කලාපයේ තවත් ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වෙලා තියෙන බව සඳහන් කරලා තියෙනවා. ඔඩිසාහි රුසියානු ප්‍රහාර වලින් සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා නිවාස වාහන සහ බලශක්ති පහසුකම් වලටද හානි සිදු වූ බව යුක්‍රේන නිලධාරීන් තහවුරු කරලා තියෙනවා. තවද ඩිනිප්‍රොටෙක්ස්කිව්ස්හි පුද්ගලයෙකු වෙනම ප්‍රහාර වලින් තුවාල ලැබලා තියෙනවා රුසියානු ප්‍රහාර හේතුවෙන්. නැගෙනහිර ඩොනෙට්ස් කලාපයේ ආණ්ඩුකාර වටලිමි ස්කාලික්ස්කින්ස් එක් දිනක් තුල වෙනම රුසියානු ෂෙල්ලඩි ප්‍රහාර 18ක් වාර්තා කර අතර එමගින් සිවිල් වැසියන් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ප්‍රචණ්ඩත්වයේ උස්සන්න වීම හේතුවෙන් බලධාරීන් පදිංචිකරුවන් 562 දෙනෙකු ළමුන් 244 දෙනෙකු ඇතුළුව ඉදිරිපෙළ ප්‍රජාවන් මෙම යුද්ධයේ එම ස්ථාන වලින් ඉවත් කරලා තියෙනවා. මේ වන විට ඉදිරිපෙළ ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කිරීම යුක්‍රේනයේ දැඩිවම සිදු වෙනවා. ඒ වගේම රුසියානු රාජ්‍ය මාධ්‍ය වලට අනුව රුසියානු හමුදා ඩොනෙට්ස්හි කර්පිචිකා ගම්මානය පාලනය කර බවට වාර්තා වෙනවා. මේ අතරම කේසන්හි රුසියානු ෂෙල්ලඩි ප්‍රහාර වලින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකු තුවාල ලැබුව අතර මහල් නිවාස සහ නිවාස රෝහල් සහ පොදු යටිතල පහසුකම් වලටද මෙම ප්‍රහාර හේතුවෙන් විශාල විදිහට හානි සිදු වෙලා තියෙන බව වාර්තා වෙනවා. රුසියානු ප්‍රහාර සුමිහි ඇමරිකානු සුළු කෑම දැවැන්තයෙකු වන මෙන්ඩෙලෙක්ස් සතු පහසුකමකට පහර දීමෙන් පසු ආතතීන් තවදුරටත් මේ වන විට උත්සන්න වෙලා තියෙනවා. ඒ වගේම රුසියාවට යුරෝපයේ ඇමරිකානු ව්‍යාපාරික අවශ්‍යතා ඉලක්ක කරගත් බවට යුක්‍රේනයේ විදේශීය අමාත්‍ය ඇන්ඩ්‍රි සිප් හා චෝදනා කළේ රුසියාව එක්සත් ජනපදයට අයත් පහසුකම් වලට පහර දෙන අතරතුර ආර්ථික සංවාදයක් ගැන කතා කළ නොහැකි බවයි. යුද්ධ පිටියේ යුක්‍රේන ජනාධිපති වඩමිර් සෙලෙන්ස්කි නිවේදනය කළේ හමුදා නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළුව ඉහළ පෙළේ යුක්‍රේන පුද්ගලයින්ට එරෙහිව ඝාතන උත්සාහයන් සැලසුම් කරන බවට චෝදනා කරන රුසියානු කුඩි හේවායන් යුක්‍රේනයේ ආරක්ෂක හමුදා උදාසීන කළ බව සඳහන් කරලා තියෙනවා. රුසියානු ආරංචි මාර්ගවල අනුව යුක්‍රේන රුසියාවේ බෙල්ග්‍රෝඩ් කලාපයේ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර අතර එහිදී මිනිසෙකු සහ අවුරුදු 3ක දරුවෙකු තුවාල ලබා ඇති බව සඳහන් කරලා තියෙනවා. මේ අතර යුක්‍රේනයේ සාමාන්‍ය කාර්ය මණ්ඩලය කියා සිටියේ තමන් දේශීයව නිෂ්පාදනය කරන ලද ස්ප්ලින් ගෝව් ටූස් මිසයිල උඩ්මුර්ගියා සී රුසියානු බැලිස්ටික් මිසයිල කම්මලකට සහ සමාරා කලාපයේ ගෑස් පහසුකමකටද සාර්ථකව පහර දුන් බවයි. අපි දැන් කතා කරමු රුසියානු සහ යුක්‍රේන යුද්ධයේ මේ වන විට ඇති වී ඇති දේශපාලන සහ රාජාන්තික තත්ත්වය අල් ජසීරා පුවත් සේවයේ සඳහන් කර ඇති ආකාරයට. අල් ජසීරා පුවත් සේවයේ සඳහන් කරනවා නේටෝ වේ සහ ගෝලීය සහයෝගීතාවයේ දේශපාලනික අතින් මේ වන විට යුක්‍රේනයට වැඩිවෙන් ලැබෙන බවයි. රාජ්‍යතාන්ත්‍රික පෙරමුණේදී ජනාධිපති සෙලෙන්ස්කි නේටෝ මහලේකම් මාර්ක් රූට් සමග එක්සත් ජනපදයේ සහ රුසියාව සම්බන්ධ ඉදිරි පරිපාලනීය සම්බන්ධතා සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වලා තියෙනවා. යුක්‍රේනය සහ නේටෝ බොහෝ ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් විශේෂයෙන් ආරක්ෂාකාරීව සහ බලශක්ති ගැටලු සම්බන්ධයෙන් පෙළ ගැසී ඇති බව සෙලෙන්ස්කි ප්‍රකාශ කළා තියෙනවා. යුරෝපීය සංගමය සාම සාකච්ඡා සඳහා සම්පූර්ණයෙන්ම සම්බන්ධ වී ඇති සිටින බව සහතික කිරීම සඳහා යුරෝපයේ හවුල්කරුවන් සමග අඛණ්ඩ සම්බන්ධීකරණයක් සෙලෙන්ස්කි සිය ජාතික දේශපාලනයේදී අවධාරණය කළා තියෙනවා.
ඊළඟ වටයේදී සාකච්ඡාවලදී අර්ථවත් ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා යුක්‍රේනයේ දිනපටයක් කටයුතු කරන බව අවධාරණය කරලා තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයගොල්ලන්ට අපි ඉල්ලීමක් කරනවා අනිවාර්යයෙන්ම අපේ Legend of War YouTube channel එක subscribe කරන්න කියලා. වීඩියෝ එක අනිත් බලාගෙන share කරන්න බකීම මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like එකක් දාලා යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වීඩියෝ එක යටින් comment එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ඔයගොල්ලන්ට තියෙන අදහස් සහ චෝදනා පිළිබඳ. ඒ වගේම අපේ අනිත් YouTube channel එකේ අපි යුද උපකරණ අපේ military front YouTube channel එකේ යුද උපකරණ ගැන සහ විවිධ තාක්ෂණික උපකරණයන් ගැන වීඩියෝ වෙනම අරන් එනවා. ඒ channel එක subscribe කරන් යන්න අමතක කරන්නත් එපා. අපේ channel එකෙන් T34 යුද ටැංකිය ගැන A10 ගුවන් යානය ගැන වගේම Land Cruiser Prado 2026 රථය ගැන වෙනම වීඩියෝ 3ක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ වීඩියෝ 3 බලන්න අමතක කරන්නත් එපා. ඒක ඒ YouTube channel එකේ විස්තර අපි යට comment bar එකේ දාලා තියෙනවා. එහෙනම් අපි නැවතත් රුසියානු සහ යුක්‍රේන යුද්ධය ගැන වීඩියෝ එකට එකතු වෙමු. පෙබරවාරි 24 වන දින රුසියාවේ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් සිව්වන සංවත්සරයට පෙර ජාත්‍යන්තර සහයෝගයේ දෘශ්‍යමාන වෙලා තියෙනවා. යුක්‍රේනයේ සමග සහයෝගීතාවයේ පෙන්වීමට විරෝධතාකරුවන් වොෂින්ටන් DC, පැරිස් සහ ප්‍රාග් රැස් වෙලා තියෙනවා. යුද්ධය ආරම්භ වූ දා සිට කියව් වෙත ඇයගේ 6 වන සංවත්සරයේදී සෙලෙන්ස්කි පැරිස් නගරාධි ප්‍රතිනිය ඇන් හිට්රිගෝට ඔල්ගා කුමරියගේ නියෝගයද ප්‍රදානය කරලා තියෙනවා. ඒ අඛණ්ඩව ප්‍රංශ සාහිත්‍යයේ ප්‍රබල සංකේතයක් විදිහට තමයි හඳුන්වන්නේ. යුක්‍රේනයේ විදේශ අමාත්‍යවරයා රුසියාව තම හමුදා සමග සටන් ව්‍යාපාරයට කෙන්යානුවන් සහ අනෙකුත් අප්‍රිකානුවන් බඳවා ගැනීමට දැඩි ලෙස හෙලා දුටු අතර ඒ යටත් විජිත යුගයේ සූරාකෑම සිහිපත් කරන බව විස්තර කරලා තියෙනවා. රුසියානු බඳවා ගන්නේ තමන් ගිවිසුම් සහ අත්සන් කිරීමට එරෙහිව ඔහු අප්‍රිකානු ප්‍රවාසියන්ට අනතුරු වගවලා තියෙනවා. මේ වනට රුසියාව සහ යුක්‍රේනය දෙපාර්ශ්වයේම කුලී හේවායන් යුද්ධන් ගනිමින් සටන් කරමින් පවතිනවා. ඒ වගේම රුසියාව විසින් විවිධ රටවල් වලින් කුලී හේවායන් බඳවා ගන්න අතර ඔවුන්ට වැටුප් ක්‍රමය මගින් වැටුප් ලබා දෙමින් රුසියා යුක්‍රේනයට එරෙහිව සටන් කරමින් පවතිනවා. මේ වනට රුසියානුවන්ට විශාල ඔවුන්ගේ හමුදා ප්‍රමාණයකුත් අහිමි වෙලා තියෙනවා මෙම යුද්ධයේ හින්දා. ඒ වගේම ඊට අමතරව රුසියානු තෙල් ප්‍රවාහනය කර බවට චෝදනා කරපු නැව් කපිතාන්වරු 225 දෙනෙකුට යුක්‍රේනයේ නව සම්බාධක පනවලා තියෙනවා රුසියාවේ තෙල් ප්‍රවාහනය කරන නැව් වලට. ඒ වගේම අපි දැන් කතා කරමු රුසියානු සහ යුක්‍රේන යුද්ධය. අල් ජසීරා පුවත් සේවයේ සඳහන් කර ආකාරයට බලශක්ති අර්බුදය සහ මේ වන විට එම කලාපයන්ගේ ඇති වෙලා තියෙන විවිධ ප්‍රශ්නයන් ගැන යුක්‍රේනය සහ ඒ අසල්වැසියන් අතර බලශක්ති ආතතීන් සැලකිය යුතු ලෙස මේ වන විට උස්සන්න වෙමින් පවතිනවා මෙම යුද්ධයේදී. ස්ලෝවැක් අගමැති රොබර් ෆීකෝ ටුෂ්බා නල මාර්ගයේ සලහා ස්ලෝවැකියාවට රුසියානු තෙල් ප්‍රවාහනය නැවත ආරම්භ නොකළහොත් යුක්‍රේනයට හදිසි විදුලි සැපයුම් නතර කරන බවට තර්ජනය කළා තියෙනවා. එම කාරණේ සම්බන්ධයෙන් යුක්‍රේනය සඳහා යෝජිත යුරෝ බිලියන 90ක යුරෝපා සංගම් ණයක් අවහිර කරන බවට හංගේරියාවද නිවේදනය කළා තියෙනවා. බටහිර යුක්‍රේනයේ නරමාර්ගයේ යටිතල පහසුකම් වලට ඩෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ජනවාරි 27 වන දින සිට හංගේරියාව සහ ස්ලෝවැකියාව වෙත තෙල් නැව්ගත කිරීම අත්හිටවා ඇති බවට වාර්තා වෙනවා. කියව් කියා සිටින්නේ රුසියාව වර්ජනයට වගකිය යුතු බවයි. ස්ලෝවැකියාව සහ හංගේරියාව දීර්ඝකාලීන බාධා සඳහා යුක්‍රේනයට මේ වන විටත් දොස් පවරනවා. ඒ වගේම යුක්‍රේනයේ විදේශීය අමාත්‍ය ප්‍රපෝකාකාර අවසාන නිවේදනයක් ලෙස විස්තර කර දේ ප්‍රතික්ෂේප කර අතර ඉවැරි තර්ජන සමස්ත කලාපයේම බලශක්තිය ආරක්ෂාවට අනතුරක් වෙන බවට අනතුරුවන්ග තියෙනවා. ඒ වගේම පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටක්ස් විසින් හංගේරියාවේ ස්ථාවරත්වය විවේචනය කළ අතර යුරෝපය තුළ බෙදීමෙන් රුසියාවට ප්‍රතිලාභ ලැබෙන බවට යෝජනා කරලා තියෙනවා ඔහුගේ කතාවේදී. ඒ වගේම අල් ජසීරා පුවත් සේවයේ සඳහන් කරලා තියෙනවා හමුදා ආදාළ සහ ජාත්‍යන්තර සහයෝගීතාවය යුක්‍රේනයට යුරෝපීය යාළුවන්ගෙන් සමුදා සහාය දිගටම ලැබෙන බව.
ඒ වගේම චෙක් රණරජය ඩොලර් ලක්ෂ 8ක් පමණ වටිනා ඔත්තු බැලීමේ ඩ්‍රෝන යාන 200ක් යුක්‍රේන බලහැනි 5කට මාරු කරලා තියෙනවා. ඩ්‍රෝන යාන යුද්ධ පිටියේ බුද්ධිය සහ නිරීක්ෂණ හැකියාවන් වැඩි දියුණු කරනු ඇතැයි අපේක්ෂා කරනවා. යුක්‍රේනයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය සඳහා සහයෝගය පෙන්වීම සඳහා සමකාලීන භූමි හමුදා යවන ලෙස එක්සත් රාජධානිය සහ යුරෝපීය සංගමයෙන් හිටපු අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා සිටලා තියෙන බව සඳහන් කරලා තියෙනවා. එහෙනම් මේ වීඩියෝ අවසානයේ දක්වා රැඳී සිටියාට ස්තුතියි. අපි මේ වගේ වීඩියෝ එකකින් හිටත් හම්බෙමු. එතකන් අනිවාර්යයෙන්ම අපේ Legend of War YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. වීඩියෝ එක අනිතර බලාගෙන share කරන්න වගේම මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. අපි මේ වගේ වීඩියෝ එකකින් හිටත් හම්බෙමු. එතකන් එහෙනම් goodbye.